ඒක ඔබතුමා දකින්නේ එහෙම. මම දකින්නේ එහෙම. දකින්නේ ඉතින් ප්‍රශ්න නැහැ. නෑ. එහෙම. ඇයි දැන් මේ විකට නළුවෙක් කියලා එහෙම හංගොඩු ගහලා තියෙන්නේ? ඔබ මන් දකින්න ඔබ ඊට වඩා ඇතුළාන්තේ ඔබේ තියෙන තව දක්ෂතාවයක්. නෑ. ඇතුළාන්ත කිසි දෙයක් නෑ මම. මොකුත්ම නැහැ. මාව නිකම් මේ මම අමිල මම වාහින් තමයි ආවෙත්. මන් දන්නේ. මමත් දන්නවා. මම විකටනළුවෙක් තමයි. මාව වෙනස් කරන්න හදන්න එපා. නිකම් බොරුවට නිකන් අමිල මම වාට ආදරේ එක වෙනම දැන් මම අවංක ස්තුතිවන්ත වෙනවා කතා කරපු එක ගැන මාව වෙන නළුවෙක් බවට පත් කරන්න හදන්න එපා. මම විකට නළුවෙක් තමයි. ජනතාව මං වෙනුවෙන් hina වෙනවා. නිරෝගී සම්පත් වෙනවා. එතකොට කොටසක් ඉන්නවා මගේ මූණ බලා ගන්න අපහසුතාවයත් කොටසකුත් ඉන්නවා. දැන් එහෙමයි අද ප්‍රෝග්‍රෑම් වලට ආවෙත් නැහැ. පව්. මගේ හිතවත් කීප දෙනෙක් ඉන්නවා මාත් එක්ක ඉන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒක මගේ පුද්ගලික දුර්වලකමක්. මගේ රංගනයේ හාස්‍ය ස්වභාවය තරහ වෙන්න එපා කියලා මම වෙනස් කරන්න. වෙනස් කරන්න. නෑ. ඒතර බන්දේ දැන් මොනතරම් චරිතාංගයක් තිබ්බත් මං හිතන්නේ මට ඒව රඟපාන්න බෑ. විජය කුමාරතුංගයන් ඒ වගේම ගාමිණී ෆොන්සේකා ඒ වගේම පෙඩි සිල්වා කියන මහා දැවැන්ත නළුනුත් එක්ක ඔබ රඟපාලා තිනවා කරට කර. එදා සහ අද බලද්දී බන්දුවේ දැන් ඉන්න විකට නළුවන් ගැන ඔබ දකින්නේ මොන වගේද? මම මොකුත් දකින්නේ නැහැ. විකට ස්වභාවය මුළු රටේම තියෙන නිසා මේ පුතේ මොනවාරි කතා කරනකොට පයින් එපා. මේකේ ස්වභාවය මේ ප්‍රෝග්‍රෑම් එක හරි මාංශයක් කළා උදේ ඉඳන් හැන්ද වෙනකන් දුක් විඳලා මේක ෆෝමැට් කළා. මේකේ පුක්කල පැටර්න් සවුන්ඩ් බැලන්ස් කරගන්න. එහෙම ප්‍රශ්න දැන් මම මේ කියන්නේ විකට මොකද ආයෙත් විකට බොයන පැටලෙනවනේ. පිට කරන්නේ මාරුවෙන් අහගත්තේ. අමිල පුතා කියන්නේ මොකද මම මේ ඇහුවේ ඔබ ඉල්ලා ඔබ අපිට ඉන්න ප්‍රවීණ රංගදරයෙක් කිව්වොත් එහෙම හිතනවා. එහෙම හිතනවා. හරි. එතකොට දැන් පිටිසිල්ල මහත්මයා ගාමිණී ෆොන්සේකා මහත්මයා වගේ විජය කුමාරතුංග මහත්මයාත් එක්ක ඔබ කරට කර රඟපාලා තිබෙනවා. එදා සහ අද බලද්දී අද මේ බිහි වෙන විකට නළුවන් ගැන ඔබගේ අදහස. මේ බොහොම පැහැදිලිව වැදගත් දෙයක්. මුළු රටේම පවතින තත්ත්වයක් හැම විටම හැමෝම දැන් තේ එකක් බොන්න ගියත් වීලු කරනවා. පාර්ටි එකක් වීලු කරනවා. මොනවාරි ඉස්කෝලේකට ගියත් ළමයි ඉස්කෝලේ ඉරලා යනකොටත් ළමයි වීලු කරනවා. රටේ ජනතාවත් වීලු කරනවා. මුළු රටම දැන් තත්ත්වයට ඉස්සරට මම දන්න කාලයට වඩා ගොඩාක් විහිළුයි. ඒ විහිළු අනුව මං හිතන්නේ එදයි මෙදයි පරතරය ඇටියට මේ දවස්වල නම් විහිළු වැඩි. විහිළු වැඩි. ඔව්. නළුවන්ගේ විහිළු වැඩි. ඔව් වැඩි. වැඩි කියන්නේ hina වෙනව නැද්ද කියන එක මන් දන්නේ නැහැ. මාර විහිළු. ඒකෙන් බලන් hina වෙන්න ඕන මොකක් කරේ. අප්සෙට් වගේද? හරි. එහෙනම් කොහොමද ඉන්න?